අයිබෝන් ඔන්න වීඩියෝ එකක් අරගෙන ආවා ඉඟුරු වගාව අලුත්ම තත්ත්වය පෙන්වන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති ගස් සේරම ටික දැන් නම් මැරිලා තියෙන්නේ. ගස් ඔක්කොම කහ වේගෙන එනවා. මේකට හේතුව තමයි දැන් මේ ඉඟුරු වගාවේ කාලේ හරි දැන් මාස 11ක් වෙනවා මේකට. සාමාන්‍යයෙන් මාස 11ක් වගේ වෙනකොට ඉඟුරු ගස් මැරෙන්න පටන් ගන්නවා. බීජ ඉඟුරු වලට ගන්නවා නම් මේක තමයි හොඳම කාලේ. දැන් ඉඟුරු වල ඔක්කොම මෝරලා තියෙනවා. ඉතින් ඉඟුරු වගාවක් සාර්ථක ඉඟුරු වගාවකට ඔයගොල්ලෝ බීජ ගන්න ඕන මේ වගේ වගාවකින් තමයි ගන්න ඕන. මොකද එහෙම නැත්නම් දළු ඉඟුරු ගත්තොත් අල කුණු වෙනවා. ඉතින් බඩ සැලකිලිමත් වෙන්න ඉඟුරු වගාව පටන් ගන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වගාව බලලා ගන්න තියෙනවා නම් හොඳයි. ඔයගොල්ලෝට ඉඟුරු බීජ අවශ්‍ය නම් කතා කරන්න මෙසේජ් එකක් දාන්න. අපි ළඟ තියෙනවා ගන්න පුළුවන් ඕන කෙනෙකුට. අපි ගලේ වෙල ඉන්නේ ඕන කෙනෙකුට වෙලා ඉතින් වගාව බලලා වුණත් බීජ ඉඟුරු අරගෙන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. right thank you